ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලතල ඉන්දියාවේ ෆාමකෝටියා කියන ආයතනයට දෙනවා කියලා පෙරටුගාමී සමාජයුති පක්ෂයේ පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා විදියට මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන පැහැදිලි කිරීම? මොකද්ද මේ ෆාමකෝටියා කියන ආයතනය? අපි භාවිතා කරන ඖෂධ වලින් 80ක් පමණ ආනයනික ඖෂධ. එම ඖෂධ වලින් 85ක් ගෙන්නන ඉන්දියාවේ. ඉතින් මේ සියලු ඖෂධ ගෙන්වීමේදී එය නියාමනය කරනු ලබන ආයතන. එහි ගුණාත්මක භාවය පිළිබඳව අවසාන වශයෙන් නියාමනය කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA එක. NMRA එක මේ වන විටත් ෆාමකෝපියා 3ක් පිළි අරගෙන තියෙනවා. ෆාමකෝපියා කියලා කියන්නේ ඇත්තටම අපි කිව්වොත් එහෙම ඖෂධ සංග්‍රහය කියලා. මේක තමයි ෆාමකෝපියා එක. මේ තියන්නේ මේ ඖෂධ NMR එක පිළිගත්ත එක ෆාමකෝපියක් තමයි බ්‍රිටිෂ් ෆාමකෝපියා එක. මේ ෆාමකෝපියා එක මේක තමයි ෆාමකෝපියා කියන්නේ. මේ ෆාමකෝටියා නෙවෙයි ෆාමකෝපියා. ඉතින් ඒ වගේම එක්සත් ජනපද ෆාමකෝපියා එක US ෆාමකෝපියා පිළි අරගෙන තියෙනවා. ජපාන් ෆාමකෝපියා එක පිළි අරගෙන තියෙනවා දැන්ටම. ඒක අපිට හරි පහසුවක්. මොකද තුන්වන බාහිර ආයතනයක් සම්බන්ධ කරගන්න නැතුව අපිට ඖෂධ ගෙන්වීමේදී එම ඖෂධ සංග්‍රහවල පවතින තොරතුරු අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙතෙක් කාලයක් අපි ඉන්දියානු ඖෂධ ගෙන්නෙව්වට මේ ඉන්දියන් ෆාමකෝපියා එක මේ තමයි ඉන්දියන් ෆාමකෝපියා එක. මේක එඩිෂන්ස් කීපයක් තියෙනවා. මේ ෆාමකෝපියා එක ඒ කියන්නේ ෆාමකෝටියා කියලා ආයතනයක් නැහැ. හරිද? මේ ඖෂධ සංග්‍රහය මේක පොතක්. මේකේ තියෙනවා ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් ඔබට විස්තර බලා ගන්න පුළුවන්. ඒ ඖෂධයේ තියෙන රසායනික සංයුතිය, ඒ ඖෂධය නිෂ්පාදනය විදිහ පිළිබඳ ඒ තියෙන බලපෑම, ඒ තියෙන අතුරු ආබාධයන්, ඒ සියලු දේවල් බලා ගන්න පුළුවන් මේක ඇතුලේ මේක තියෙනවා. ඉතින් මේ ඖෂධ සංග්‍රහය අපි පිළිගත්තා නිල වශයෙන්. මේක අපිට හරි පහසුයි. මොකද මෙච්චර කල් අපි කරේ ඉන්දියාවෙන් ආව ඖෂධ ගෙන්නෙව්වට තුන්වෙනි පාර්ශ්වයෙන් තමයි මේ තොරතුරු ලබා ගත්තේ. දැන් අපිට ඉන්දියන් ෆාමකෝපියා ගත්ත අපේ NMR එක පිළිගත්තාම අපිට වගකීමක් තිබෙනවා. වගකීම් පහසු වෙනවා ඉන්දියාවෙන් ගෙනව ලබන ඖෂධ පිළිබඳව. ඉතින් ඒකට අදාළ කරන අවබෝධයක් විසමක් අත්සන් කරේ මේ මොන ෆාමකෝපියා එක අපි පිළිගත්තත් අවසානයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට තමයි අවසානාත්මක බලය පැවරෙන්නේ ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ලංකාවේ තීන්දුව ගන්න. ඒ අදාළ කරන අවබෝධයක් විසමට යොමු වුණා මිසක් නැත්තම් මේක මාර රටපාවා දීමේ මාර කිවිසුමක් දැන් ඉතින් ඔක්කොම ඉවරයි කන්දෝරට කිව්සොත් උදා හපන් කිව්සුමක් ගහලා තිනවා ෆාමකෝටියත් එක කියලා කියන්න හරිද? ඉතින් ඒවා තමයි විහිළු. ඒ නිසා මම කියන්නේ මේ හරි ලේසි අන්තර්ජාලයට ගිහිල්ලා ලෝකේ මොන රටවලද ෆාමකෝපියා තියෙන කියලා බැලුවොත් ලංකාවේ නැතත් බොහෝ රටවල එහෙම තමන්ගේ වෙච්ච ෆාමකෝපියා හදාගෙන තියෙනවා.